සංඥා ස්ථාපිතයි. මීටර 900කින් දකුණට හරවන්න. ඉදිරියෙන් වටරවුමට පිවිස දෙවන පිටවීමෙන් ගමන් කරන්න. මේ පාරෙන් එන්න. ඇත්ත දැනගන්න. අක්කේ සුද්ද ගලවිච්ච නැත්තම් ඕගොල්ලෝ තාමත් නුවර නේද? ලෝකේ කොයි තරම් දියුණු වුණත් අපට යටත් විජිත මිත්‍යාවෙන් මිදෙන්න බැරි හැටි. 1821 ඉඳලා අද වෙනතුරුත් ඒ මිත්‍යා විශ්වාසයෙන් අපට ගැලවීමක් නැහැ. සුද්ද මේ පාරවල් හැදුවේ නැත්තම් තාම අපි වැද්දෝ. ඕනම රටකට ඉතිහාසයක් තියෙනවා. අපේ රටට ඈත ඉතිහාසයක් තියෙනවා. අපි අපේ ඉතිහාසය හරි හැටි නොදැන හිටියාම අපට ওই විදිහට වරදිනවා. සුද්ද මේ පාරවල් හැදුවේ නැත්තම් තාම අපි වැද්දෝ. දැන්වත් මේ වැරද්ද හදාගන්න ඕනේ. අපි අපේ ඉතිහාසය සොයා යන්න ඕනේ. අපේ ඉතිහාසයේ ලීවේ මහා වංශය. මහා වංශයේ ඇතුලේ මහා මාර්ග වංශයක් තියෙනවා. මම ඉන්නේ මේ බැලුම්ගල මුදුනේ. මෙතන ඉඳන් බැලුම් හෙලපුවම මුළු හතර කෝරළේම පේනවා. කන්ද උඩරට රාජධානිය කාලේ අපේ ඇත්තෝ හතුරු එනවද කියලා බලන් උන්නේ මේ බැලුම්ගල මුදුනේ ඉඳගෙන. මේ තියෙන්නේ බලන කපොල්ල. කොළඹ නුවර පාර කන්ද උඩරට රාජධානියට රිංගන්නේ මේන්න මේ බලන කපොල්ලෙන්. කන්ද උඩරට බැලුම්ගල හොඳයි මුළු ඉතිහාසෙටම බැලුම් හෙලන්ට. අපේ රටේ මහා මාර්ග වංශය ගැන හොයන්ට අපි යන්න ඕනේ ශ්‍රේෂ්ඨ අනුරාධපුරයට. රජ රටට. පිහිටි රටට. අනුරාධපුර යුගයට. අනුරාධපුරය සංකීර්ණ මහා මාර්ග පද්ධතියකට හිමිකම් කිව්වා. මේ තියෙන ශ්‍රේෂ්ඨ අනුරාධපුරයේ ගල්පාලම. මේ ගල්පාලම ඉදිවන්නේ මල්වතුව එහෙම නැත්නම් කදම්බ නදී හරහා අනුරාධපුරයේ සිට ජම්බකෝල පට්ටනයට ඉදිවී තිබූ මහා මාර්ගයේ මෙබඳු ශක්තිමත් ගල්පාලම් 3ක් අනුරාධපුර නගරයේම ඉදිවී තිබුණා. මේ අද අනුරාධපුරය. හැබැයි අතීත අනුරාධපුරය අපේ රටේ අගනගරය. ඒ යුගයේ අපි ජාත්‍යන්තරයත් එක්ක වෙළඳ සම්බන්ධතාව පවත්වපු වරායන් බොහොමයක් තිබුණා.
ඒ හැම වරායකටම යාමට සහ ඊමට අනුරාධපුරයේ සිට සකස් වුණු මහා මාර්ග පද්ධතියක් තිබුණා. ශ්‍රේෂ්ඨ අනුරාධපුරය දස දෙසින් ගලා ආ පොහොසත්කමින් ආඩ්‍ය වුණා. හැම වරායකටම මහා මාර්ග උතුරෙන් ජම්බකෝල පත්තලය වයමින් මහා තිත්තවරාය නැගෙනහිරින් ඕකන්න තිත්තවරාය බටහිරින් උරුවෙල දනව් ගිනිකොනින් පල්ලවංකය සහ දකුණු ගොඩවාය වරාය. ඒ හැම වරායකටම අනුරාධපුර නගරයේ ඉඳලා මහා මාර්ගය ඉදි වෙලා තිබුණා. මේ හැම වරායකින්ම නැව්වලට පැටවුනේ නැව්වලින් ගෙන ආවේ විශාල බඩු භාණ්ඩ. මේ විශාල බඩු භාණ්ඩ ගෙන ඒමට සහ ගෙන යාමට ශක්තිමත් පාරවල් පද්ධතියක් ඕන වුණා. හරියට වර්තමානයේ A9 පාර වගේ. ජම්බකෝල පට්ටනේ පිහිටලා තියෙන්නේ අනුරාධපුරයෙන් උතුරු වෙරළේ. ඒ කියන්නේ කංකසන්තුරේ. අතීතයේදී අනුරාධපුරයේ ඉඳලා ජම්බකෝල පට්ටනයට මාර්ගය සකස් වෙලා තිබුණේ අනුරාධපුරයෙන් බටහිර වෙරළ දිගේ සංගුපිටි ජැටිය හරහා උතුරට. අද අනුරාධපුරයේ ඉඳලා කංකසන්තුරේට පාර තියෙන්නේ මැදවච්චිය හරහා A9 පාර දිගේ. අවුරුදු 30ක කුරිරු ත්‍රස්ත ප්‍රහාර හමුවේ A9 මාර්ගයේ නොයෙකුත් අඩන්තේට්ටම් වලට ලක් වුණා. දැන් යාලිත් විවෘතයි. මහා මාර්ග අමාත්‍යාංශයේත් මාර්ග සංවර්ධන අධිකාරියේත් සංවර්ධන ඇස උතුරු නැගෙනහිර දෙපළාත් වෙත පතිත වී හමාරයි. ඈත අතීතයේ ලෙසින්ම අනාගතයේදී උතුරත් දකුණත් යා කරන ස්වර්ණමය පාලම වෙන්නේ මේ ස්ථාවර මාර්ග පද්ධතියයි. ගෞරවනීය සංගමිත්තාවන් දමකොළ පටුනෙන් ශ්‍රී ලංකාවට මහා බෝධි ශාඛාව වැඩම වූයේ කුඩා පාත්‍රයක රුවාගෙන නොවේ. රියන් 9ක් උස රියන් 5ක් පළල යෝධ රත්රන් කටාරම. මේ කටාරම සහිත මහා බෝධිය යාපා පටුනේ සිට අනුරාධපුරයට සහ පිරිවරින් මහ පෙරහැරින් වැඩම වන්නට මොන තරම් ශක්තිමත් මාර්ගයක් තියෙන්නට ඇත. මරදන් කඩවල හරහා හබරන පොළොන්නරුව වාලච්චීනෙන් මඩකලපුවටම යන මේ A11 මහාමාර්ගය වර්තමාන ශ්‍රී ලංකාවේ ඉදිවුණු අති නවීන සුන්දර මාර්ගයක්. මං ආව තවත් අතීත මහාමාර්ග පිළිබඳ ගලේ කෙටුව අකුරක් ගැන හොයන්න පොළොන්නරුවට. මේ පොළොන්නරුවේ ගල්පොත සෙල්ලිපිය ලංකාවේ විශාලතම සෙල්ලිපිය. නිශංකමල්ල රජුරෝ මේ සෙල්ලිපියේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ශ්‍රී කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඇති කළ නිශංක භටයින් ලවා අධිකාර කොට දනව්මන් නාවන් සෑගිරියෙන් ගෙනාපු ශිලාලේඛ ගලයි. සෑගිරියෙන් ගෙනත් තියෙන්නේ. මේ සෑගිරිය වනාහි මිහින්තලේ සෑගිරියයි කියලා දැන් සොයාගෙන තියෙනවා. සෑගිරියේ ඉඳලා ගෙනත් තියෙන්නේ මේ විශාල ගල. අඩි 24මාරක් දික්වුණු අඩි 4මාරක් පළල්ුණු මේ විශාල ගල මිහින්තලේ සෑගිරියේ ඉඳලා පොළොන්නරුවට ගේන්න
කොයිතරම් ශක්තිමත් මාර්ග පද්ධතියක් තියෙන්නේ නැද්ද? අනුරාධපුරයේ ඉඳලා මන්නාරම් යන ඒ 14 මාර්ගය අද දියුණු නූතන මාර්ගයක් ලෙසින් සකස් වෙනවා. අතීත අනුරාධපුරයේ මන්නාරම් ගිය මහා තිත්තවරායට. මහා තිත්තවරාය විජය රජුරුවන්ගේ 700ක් පිරිවර සේනාවට මදුරාවේ සිට කුමාරීවරු 700ක් ලංකාවට රැගෙන ආවේ අපේ පඬුවස්තෙව් රජුරුවන් ලංකාවට පැමිණියේ මහා තිත්තවරායෙන්. මහා තිත්තයේ සිට අනුරාධපුරයට පොළොන්නරුවට මොන තරම් ප්‍රසිද්ධ මාවත් ඉදිවී තිබෙන්නට ඇද්ද? ආක්‍රමණික එලාරගේ ආධාරයට චෝල දේශයේ සිට ලංකාවට ගොඩබට භල්ලුක නම් සෙන්පතියාගේ සිට ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි සියලුම චෝල දේශකයින් ලංකාවට ගොඩ බැස්සේ මේ මහා තිත්තවරායන්ම තමයි. මහා පරාක්‍රමබාහු රජුරන්ගේ බලසේනා මදුරාව ආක්‍රමණය කිරීමට නැවුනැගීමට පෙර පොළොන්නරුවේ සිට පැමිණියේ පොළොන්නරුවත් මහා තිත්තයත් අතර වැටී තිබූ මේ මහා මාර්ගයම තමා. මෙන්න ඒ 14 මාර්ගයේ වර්තමානය. යුද්ධෙන් පස්සේ ශීඝ්‍ර දියුණුවකට පත්වලා තිබෙන අයුරු. අර ඈතින් පේන්නේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ මන්නාරම් දුම්රිය පාලම්. නුදුරු අනාගතයේදී දුම්රිය මාර්ගයත් අලුත් වැඩියා වෙලා නව පාලම් ඉදිවේවි. අනුරාධපුරයේ ඉඳලා ගෝකන්න තිත්තේටත් තවත් මහමාවතක් ඉදි වෙලා තිබුණා. ගෝකන්න තිත්තේ කියලා කිව්වේ වර්තමාන ත්‍රිකුණාමලයට. වර්තමානයේ අනුරාධපුරයත් ත්‍රිකුණාමලයත් අතර ඉදි වී ඇති මහා මාර්ගයම අතීත ගෝකන්න තිත්ත මාර්ගය බවට පත්ව තිබෙන්නට ඇති. වර්තමානයේ අනුරාධපුරයේ සිට කහටගස් දිගිලිය හොරව්පතාන හරහා ත්‍රිකුණාමලයට මහා මාර්ගය ඉදි වී තිබෙනවා. පඬුවස්තෙව් රජුරවන්ට ආවාහ පිණිස භද්‍රකච්ඡායනා කුමරිය පඬු ශාක්‍ය දේශයේ සිට ලංකාවට වැඩියේ ගෝකන්න තිත්තවරායෙන්. ගෝකන්න තිත්තේ සිට අනුරාධපුරයට දී තිබූ මහා වීදියේ උන්වහන්සේලා ගමන් කරේ පරිබ්‍රාජක වේශයෙන් වෙස්වලාගෙන රහසිගතව. මෙන්න ක්‍රිස්තු පූර්ව 205 ලංකාවට බලපාපු චෝල ආක්‍රමණිකයා එලාර චෝල දේශයේ සිට ලංකාවට පැමිණ ගොඩ බැස්සේ ගෝකන්න තිත්තවරාය. ගෝකන්න තිත්තේ සිට අනුරාධපුරයට වැටී තිබූ මේ මහා වීථිය දිගේ තමයි එලාර සහිත පිරිවර රහසිගතව ලංකාව ආක්‍රමණය. උරුවෙල දනව්ව. අනුරාධපුරයේ ඉඳලා උරුවෙල දනව්වටත් තවත් ප්‍රධාන මාර්ගයක් වැටලා තිබුණා. උරුවෙල දනව්ව පිහිටියේ ලංකාවේ බටහිර පැත්තේ. ඔය පුත්තලමට උතුරින් කලාඔය ගම්මෝයේ තමයි උරුවෙල වරායේ පිහිටියේ. උරුවෙල දනව්ව. ගැමුණු කුමාරයාට මහා සෑය බඳින්න උරුවෙල දනව්වෙන් මුතු කරත්ත 6ක් යවනු ලැබුවාලු. උරුවෙල දනව්වේ සිට අනුරාධපුරය දක්වා වැටී තිබූ මහා මාවතේ මේ මුතු කරත්ත 6 හරි අපූර්වට ගමන් කරන්නට ඇති.
බඳින්ට මුතු ගැල් රැගෙන ආපු මාවත කොයි තරම් දියුණුවට පවතින්ට ඇද්ද. උරුවෙල වරායට උතුරින් තවත් ජාත්‍යන්තර වරායවල් තිබුණා. තොළමිගේ සිතියමේ පවා ලකුණු කොට තිබූ මගන වරාය, ඊටත් ඉහළින් තම්බපන්නි වරාය. තම්බපන්නි වරාය පිහිටියේ කුදිරමලේ පැත්තේ. ඒ පළාත්වල ඉඳලා අනුරාධපුරයට කොයි තරම් විවෘත මාර්ග සංකීර්ණයක් පවතින්ට ඇද්ද. අපේ රට මහාමාර්ග තාක්ෂණය ගැන දැනගත්දී සුදු මහත්තුරුන්ගේ එංගලන්තයේ ජනාවාස වෙලත් නෑ. අපි ජාත්‍යන්තරයට විවර වුණා. මුහුදු සේද මාවතේ කීර්තිමත් දකුණු වරාය පිහිටියෙත් ලංකාවේ රුහුණු. අනුරාධපුරයේ ඉඳලා රුහුණේ ගොඩවාය වරායටත් මහා මාර්ගයක් ඉදිවී තිබුණා. යාත්‍රා කළ මුහුදු සේදමාවතේ ඉපැරණි යාත්‍රා අග්නිදිග ආසියාවේ ජාවක රටවල් පසුකොට පර්ෂියාව දෙසට යන්නට හැරුණු සැනින් හමුවෙච්ච පළමුවෙනි ඓතිහාසික වරාය ගොඩවාය. චීනයේ සිට මුහුදු සේදමාවතේ පැමිණි චීන බඩු භාණ්ඩ, වටිනා බඩු භාණ්ඩ, චීන බඳුන්, චීන පටසලු ගොඩවායේ සිට අනුරාධපුර අගනගරය දක්වා රැගෙන ගිය මාවත මොනතරම් දියුණු ආකර්ශනීය ආරක්ෂිත මාර්ගයක් බවට පත්ව තිබෙන්නට ඇද්ද? පොළොන්නරුවට රාජධානි මාරු වුණා. පරාක්‍රම බාහු මහ විජය බාහු වගේ ශ්‍රේෂ්ඨ රජවරු ලෝක ඉතිහාසයට එකතු වුණා. ඒත් ක්‍රිස්තු වර්ෂ 1225 දී රුදුරු ආක්‍රමික කාලිංග මාග පොළොන්නරුව වෙනසුවා. අපි දඹදෙනියට පසුබැස්සා. දේශපාලනයේ අති විශාල වෙනස්කම් රැසක් සිදු වුණා. කලිංග මාගගෙන් ආරම්භ වුණු දකුණු ඉන්දීය ආර්ය චක්‍රවර්තීලාගේ ආක්‍රමණ වලට රජ රට බිලි වුණා. අනුරාධපුරය පොළොන්නරුව අතහැරලා මේ රටේ රාජධානි නිරිතා දිගට සංක්‍රමණය වුණා. ආර්ථිකය විතන් වුණා. පරිවහනය සීමා වුණා. මං මාවත් අබලන් වුණා. රට දෙකඩ තුන්කඩ වුණා. රජරට වල් බිහි වුණා. ශ්‍රේෂ්ඨ අනුරාධපුරය කීර්තිමත් පොළොන්නරුව ජන ශූන්‍ය කලාප බවට පත් වුණා. වැව් අමුණු ප්‍රතිසංස්කරණය වුණේ නෑ. ඒවා කැඩී, පෙරලී, සිඳී, වියලී ගියා.
රට තිබූ දිවුණු මහා මාර්ග පද්ධතිය මුළුමනින්ම විනාශයට පත් වුණා. Come on. නිරිතදිග කලාපයට කැල එලි කොට අලුතින්ම මහා මාර්ග පද්ධතියක් සකස් කරන්න සිද්ධ වුණා. නමුත් අතීතයේ තිබූ ශක්තිමත් මහා මාර්ග ලෙසින් නිරිතදිග කලාපයේ මහා මාර්ග ගොඩනගන්නට බැරි වුණා. Come on. ඒ මොකද? රජවරුන් නිරිතදිගට සංක්‍රමණය වුණේ ආරක්ෂිත ස්ථාන සොයාගෙනයි. අවුන් නිරිතදිග තෙත් වනාන්තරයේ කඳු හෙල් අතරේ බොහොම අමාරුවෙන් නගර බිහි කරගත්තා. රජ රට නිදහස් තැන්න වගේ නෙමෙයි. නිරිතදිග කලාපයේ කඳු හෙල් අතරේ සැඟවුණාම සතුරාට පහර දෙන්න අසීරුයි. ඒක නිසා තමයි අපේ රජවරු අසීරුවෙන් වුණත් ලැස්ති වුණේ නිරිතදිග කලාපයට සංක්‍රමණය වෙන්න. Oin tiapiau. Honda. මේ කඳුකර වනාන්තරවල හක්පලන් කරන එක අසීරු තමා. ඒත් මක් කරන්නටද? අපේ රජවරුන්ට මේ කඳු සමතලා කරලා මහා මාර්ග තරන්ට බැරුව ගියේ මහා මාර්ග ගැන නොදන්නා කමකට නෙවෙයි. එහෙම කළා නම් හතුරන්ට මේ රටට ඇතුල් වෙන්න ලෙහෙසි. ඒ හින්දා අපේ රජවරුන්ට සිද්ධ වුණේ පාරවල් තනන්ට නොවෙයි. තියෙන පාරවලුත් කඩා දාන්නට. සාදු සාදු සාදු. අං සිරිපාද. අනුරාධපුරයේ සිට සිරිපාද යන්න පාරවල් 3ක් තිබුණා. මොන තරම් සතුරු කරදර තිබුණත් අපේ රජවරු සිරිපා ගමන අත්හැරියේ නැහැ. පොළොන්නරුවේ නිස්සංකමල රජුරෝ සිරිපා කරුණා කරේ රත්නපුර පලාබද්දල පාරෙන්. ඇයි දමදනියේ දෙවනි පරාක්‍රම බාහු රජුරෝ එතුමා දේවපති රාජමතියා ලව්වා සිරිපාදයට තවත් මහා මාර්ගයක් ඉදි කළා. ඒ පාර වැටලා තිබෙනේ ඔය ගම්පොළ පැත්තෙන්. ගම්පොළ බෝතලේ කනමැදිරි ඔය උලපනේ අඹගමුව හරහා සිරිපාදෙට. මේ රටේ මිනිස්සු විතරක් නෙවී ඔය මහා මාර්ගයේ සිරිපාදයට කරුණා කළේ. රාබී ජාතිකයෙකු වෙච්ච ඉබන් බතූතාත් සිරිපාදේ ගියා. උනහේ කියනවා සිරිපාදේ යන්න පාරවල් දෙකක් තිබුණාලු. එයා ඒ පාරවල් වලට නම් තබනවා. එකක් බබා පාර, අනෙක මමා පාර. බබා කිව්වේ ආදාම්ට, මමා කිව්වේ ඒවාට. එහෙනම් ඉබන් බතුතා තමයි අපේ සිරිපාදට ඇඩම් ස්ටික් කියලා කිව්වේ. ඒ ඇතෝ එහෙම කිව්වේ නොදන්නා කමටයි. හැබැයි වර්තමානයේ මේ රටේ තවමත් ඉන්නවා සිරිපාදයට ඉංග්‍රීසියෙන් ඇඩම් ස්පික් කියලා කියන්න කැමති පුරවැසියෝ. ගාලු පාරට තාර දාන්න පටන් ගත්තේ නම් සුදු ආණ්ඩුව තමයි. හැබැයි ඒත් ඊට හුඟක් ඈත ඉතිහාසයක ඉඳලා ගාලු පාර ඉදි වෙලා තිබුණා. 13 වෙනි සියවස වෙද්දී තාර කියන කංජු වර්ගය ගැන ලෝකය දැනගෙන හිටියේ නැහැ. නමුත් සවි ශක්තියට පාරවල් හදන තාක්ෂණය නම් අපේ රට දැනගෙන හිටියා. මහාවංශ සඳහන් වෙනවා දඹදෙනියේ ඉඳලා සිරිවර්ධනපුරයට මහා මාර්ගය සකස් කරපු විදිහ. දඹදෙනියේ ඉඳලා සිරිවර්ධන නුවරට ධාතුන් වහන්සේලා වැඩම කිරීමේ උත්සවයේදී මේ මාර්ගය අඩයු 3ක් දුරට සහ ඉස්බක් පමණ පළලට බෙරසක්සේ සමතලා කරවා මාර්ගය මතු පිට සුදු වැලි ඉසින ලදී
කියලා. දකුණු ඉන්දීය ආක්‍රමණික ආර්ය චක්‍රවර්තීලාගේ සතුරු උවදුරු මොනතරම් බලවන්ත ලෙස බලපෑවත් දඹදෙණියේ අපේ දෙවනි පරාක්‍රම බාහු රජුරුවෝ ත්‍රිවර්ධන මාර්ගය බොහොම තාක්ෂණික පොහොසත්කමකින් යුතු මහා මාර්ගයක් බවට පත් කළා. ඉස්බක් කියලා කිව්වේ පැරණි මිනුම් ක්‍රමයක්. වර්තමාන ක්‍රමයට අනුව පැහැදිලි කරනවා නම් ඉස්බක් කියලා කිව්වේ අඩි 200ක් විතර. එයින් පැහැදිලි වන්නේ අපේ දෙවනි පරාක්‍රම බාහු රජුරුවෝ ත්‍රිවර්ධන මාර්ගය අඩි 200ක් පළලට සකස් කරන ලදී කියන තේරුම් කිරීමයි. අනික් කාරණේ මේ මාර්ගය බෙර ඇසක්සේ සමතලා කරවා සුදු වැලි අතුරන ලද මහා මාර්ගයක්. බඳුන් පියරව් හැකිල්ලේ පයද යානොහි මහවේ මුළුල්ලේ සිටිති සලෙලු මුළු රති ගෙලිය ලොල්ලේ බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ නිදනා දනන් හට නිදනා මෙන් පිහිට සදනාරුවින් නවරඳනා වලදිගට සොබනාවීදියෙන් වඩනා පුරවරට වඩනායෙහෙන් මනනදනා වැලිගමට අපේ රටේ මාර්ග පද්ධතිය ගැන දැනගන්න තියෙන හොඳ මූලාශ්‍රයක් තමයි සංදේශ කාව්‍යය. සංදේශ කීවේ දූතයෙකුගේ අතේ එක තැනක සිට තවත් තැනකට යවන පණිවිඩ විශේෂයක්. දූතයා යන්නේ පාරක් දිගේ. එක්කෝ මහා මාර්ගයක්, එහෙම නැත්නම් අඩිපාරක්, කැලෑ පාරක් වෙන්නත් පුළුවන්. ඔය සංදේශ කාව්‍යවල මහා වීදිය, මහවේ ආදී වචන වලින් යෙදෙන්නේ ලංකාවේ අතීතයේ මාර්ග පද්ධතිය ගැන ආරංචි තමයි. මුලින්ම ලියුනේ මයුර සංදේශය. මයුර සංදේශයේ මයුරයා යන්නේ ගම්පොළ සිට දෙවුන්දර දක්වා මාවතක. ගිරා සංදේශයේ ගිරව යන්නේ කෝට්ටේ ඉඳලා තොටගමුවට. හංසයා යන්නේ කෝට්ටේ ඉඳලා කෑරගලට. කෝකිල සංදේශකරු කෝකිලයව යවන්නේ දෙවුන්දර ඉඳලා බටහිර වෙරළ දිගේ යාපනයේ දක්වා බොහොම දුර ගමනක්. රාහුල හාමුදුරුවෝ පරවි සංදේශයේ පරවියව යවන්නේ ජයවර්ධනපුරයේ ඉඳලා දෙවුන්දරට. උන්වහන්සේම සැලලිහිණි සංදේශයේදී සැලලිහිණියව යවන්නේ කෝට්ටේ ඉඳලා කැලණියට කෙටි දුරක්. අපොයි සීවරන් දෙයි හාමුදුරුවනේ අපේ රට විනාසයි. පරංගියා ලංසියා සුද්දා මේ රට ආක්‍රමණය කළා. ගාල්ලෙන් කොළඹින් තිරිකුණාමලෙන් මඩකලපුවෙන් යාපනෙන් මුළු මූදු කරේ මුන් අත්අඩංගුවට ගත්තා. අපේ රජවරු ભેද බින්න කළා, මැරෙව්වා, අරියාදු කළා. කන්ද උඩ රට විතරයි ආරක්ෂා වුණේ.
අනේ දළදා හාමුදුරුවනේ මුළු පහත රටම පරදේශකීන්ට යටත් වෙද්දී ස්වදේශකීන්ට ඉතුරුනේ මේ කන්ද උඩරට රාජධානිය විතරමයි. විමල ධර්මසූරිය රජුරෝ ඔබ වහන්සේව කන්ද උඩරටට වැඩමෙව්වා. කොයි තරම් හතුරු ආක්‍රමණ තිබුණත් කන්ද උඩරට රජවරු ඔබ වහන්සේ වෙනුවෙන් මහනුවර වීදි පුරාම පෙරහැර මංගල්‍යය පැවැත්තුවා. එදා ඉඳලම මේ මහනුවර කොයි තරම් වීදිමාවත් තිබුණද පෙරහැර කරන්ට. මහනුවර වීදි විතරක් නෙමෙයි. කන්ද උඩරට රාජධානි යුගයේ මහනුවර සිට මේ ලංකාවේ 4 දිග්භාගයටම වීදිමාවත් වෙන් වෙලා තිබුණා. මහා මාර්ග හැටියට. මහනුවර සිට ගෝකන්න තිත්තේ. ඒ කියන්නේ ත්‍රිකුණාමලය දෙසට දිවිලා තිබිච්ච මහා මාර්ගය. අපේ කීර්තිසී රාජසිංහ රජුරන්ගේ කාලේ සියම් රටින් වැඩම ආපු උපසම්පදා භික්ෂුවරු ගෝකන්න තිත්තේ සිට මහනුවරට වැඩම කළේ ඕන් ඔය මහා මාර්ගයේ දිගේ. මහනුවර සිට මඩකල්පුව දෙසටත් තවත් මහා මාර්ගයක් ඉදි වෙලා තිබුණා. ස්පිල්බර්ජන් කියන ඕලන්දක්කාර අද්මිරාල්වරයා අපේ විමල ධර්මසූරිය රජුරෝ බැහැ දකින්න මඩකල්පුවේ සිට ආවෙත් ඕන් ඔය මහා මාර්ගයේ දිගේ තමයි. ඒ විතරක් ඈ මහනුවර සිට කතරගමටත් පුත්තලමට සහ මීගමුවටත් මහා මාර්ගය ඉදි වෙලා තිබුණා. මහනුවර සිට දෙවනගලට, ඌවට, වෙල්ලස්සට, බදුල්ලට පවා මහා මාර්ග ඉදි වී තිබූ බවට ඕනෑතරම් සාධක තිබෙනවා. ඒ අතරින් වැදගත්ම මාවත බවට පත්වලා තිබුණේ මහනුවර සිට කොළඹ දෙසට යොමු වෙලා තිබිච්ච ප්‍රසිද්ධ පාර. හැබැයි ඔය දැන් තියෙන කොළඹ නුවර පාර නෙවෙයි එදවස තිබුණේ. කොළඹ හිටන් සීතාවකින් අවිස්සාවේල්ල, රුවන්වැල්ල, මාවනැල්ල හරහා බලන ගිරි දූර්ගයෙන් පහත රට ඇත්තෝ කන්ද උඩරටට ඇතුල් වුණා. කන්ද උඩරට නිලමෙවරු සුද්දගේ ගැටේට අහු වුණා. රට පැරදුනා. ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයාගේ සෙන්පති මැක්ඩෝවල් කන්ද උඩරටට ආවෙත් රොබර්ට් බ්‍රවුන් රික් ආණ්ඩුකාරවරයාගේ වෛද්‍යවරයා ජෝන් ඩේවි කන්ද උඩරටට ආවෙත් කැප්ටන් ඩෝසන්ලා ඔය ගල විදින්න කලින් අපේ මිනිස්සු හදපු මහා මාර්ගවල. එදා 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මගුල් මඩුවට රැස් වෙච්ච සුදු ආණ්ඩුවේ ඒජන්තලයි අපේ නිලමෙවරුයි ගිවිසුමට අත්සන් කළා. ගිවිසුම අත්සන් කරන්න කන්ද උඩරටට ආවගේ සුදු ආණ්ඩුවේ ඒජන්තලා මහනුවර තරණය කළෙත් අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ව අල්ලලා කුදලලා බැඳලා කොළොන් තොටට අරගෙන ගියෙත් කැප්ටන් ඩෝසන්ලා ඔය ගල විදින්න කලින් අපේ මිනිස්සු හදාපු බලන දූර්ග මාර්ගයෙන් තමයි. සංවර්ධනයට නව ප්‍රාණයක් දුන්නේ එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා. හැබැයි එය කිසිසේත්ම මගී ඌමනාවක් මත සිද්ධ වෙච්ච මාර්ග සංවර්ධනයක් නෙවෙයි. මුළුමනින්ම යුද ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ සකස් වෙච්ච මහා මාර්ග පද්ධතියක්. සුදු ආණ්ඩුවට ලංකාව පුරා හුදකලා බලකොටු තිබුණා. මේ බලකොටු වල ආරක්ෂාව තර කෙරුණේ මේ බලකොටු එකින් එක යා කරමින් ඉදි වුණු මාර්ග පද්ධතිය නිසායි. 1818 කරල්ල බොහොම දරුණු ලෙස ව්‍යාප්ත වුණේ ලංකාවේ ඌව වෙල්ලස්ස කලාපයේ. මෙජ තෝමස් කිනගේ වාර්තා කිරීමට අනුව සුදු ආණ්ඩුවට ඌව වෙල්ලස්ස කරල්ල පරිපාලනය කරගන්නට නොහැකි වුණේ ඒ ප්‍රදේශවලට මහා මාර්ග ඉදි වෙලා නොතිබුණ නිසායි. මෙජ තෝමස් ස්කිනර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ මහා මාර්ග ප්‍රතිපත්තිය කරටගත් අති දක්ෂ ඉංජිනේරුවරයා.
අද දක්වා ලංකාවේ මාර්ග සංවර්ධනය ඉතා සීග්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. හැබැයි මාර්ග සංවර්ධනයට බලපෑ හේතු යුගයෙන් යුගයට වෙනස්. ඔය යන්නේ මේජර් තෝමස් ස්කිනර්. ඔය විදිහට මුළු ලංකාව පුරාම ඇවිද්දා. මුළු ලංකාවම වාර්තා කළා. මේ රටේ මිනිස්සු තනා තිබූ අඩි පාරවල්, බුරු පාරවල්, මහා පාරවල් බවට සංවර්ධනය කළා. 1841 වන විට ලංකාවේ මහා මාර්ග කොමසාරිස් ධූරයට උසස් කරනු ලැබුවා. මේජර් තෝමස් ස්කිනර් තමයි වාර්තා කළේ සුදු ආණ්ඩුව මෙරට බිහි කරපු අරක්කු තැබෑරුම් ව්‍යාපාරය නිසා මෙරට අහිංසක ගැමියන්ගේ අනාගත ජීවිතය විනාශ මුඛයට පත්වෙනවයි කියලා. එක්දහසටසේ විස්සේදී කොළඹ නුවර පරණ පාර වෙනුවට මේ අලුත් පාර ඉදිකිරීම ආරම්භ කළා. 1821 වෙද්දී කොළඹ ග්‍රෑන්ඩ් පාස් සිට නුවර දක්වා පාර කපලා ඉදි කරලා අවුරුද්දක් ඇතුළතදී මහජනතාව සඳහා විවෘත කළා. හැබැයි එයට බොරළු දමා ගල් යොදා පාර තලලා වැඩ අවසන් කළේ 1831 දී. අලුත් නුවර පාර සාදා නිම කරන්න කලින් කැප්ටන් ඩෝසන් මහත්තයා කාලක්‍රියා කළා. ඒ නිසා ඔහුව සිහි වෙන්න කඩුගන්නාවේදී ඩෝසන් කුළුණ ඉදි කළා. පරණ නුවර පාරට වඩා අලුත් නුවර පාරේ පාලම් ප්‍රමාණය වැඩි වුණා. පාලම් 6ක් අලුතෙන් නිර්මාණය කරන්න සිද්ධ වුණා. ග්‍රෑන්ඩ් පාස් පාලම අඩි 499ක් දිගයි. කැලණි ගඟ හරහා එක ළඟ එක නවත්වන ලද ඔරු 21ක් මත මේ ලෑලි පාලම ඉදි වුණා. ජෙනරාල් ජෝන් ෆ්‍රෙසර්ගේ නිර්මාණයක්. තවත් සුන්දර සහ ශක්තිමත් පාලමක් මාවනැල්ලේදී ඉදි වුණා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ ව්‍යාපෘතියට අනුව ඔය පේරාදෙනියත් කඩුගන්නාවත් අතර ඉදි වෙලා තිබෙන මේ නානුවේ පාලමත් 1826 කැප්ටන් බ්‍රවුන් විසින් තමයි නිර්මාණය කරන්නේ කොළඹ නුවර පාර සඳහා. පේරාදෙණියේ පාලම තනිකර බුරුත ලීයෙන් නිම වුණේ. අඩි 205ක් දිගයි. ආරුක්කු පාලමක්. පේරාදෙනියේ හොඳ හිත ඇති මහත්තුරු පාලම හදන්නට ගත්තේලි පතුරු ඒත් මදිව තව ගත්තයි යකඩකරු පාලම තියෙයි මිහිකත පවතිනතුරු වමට හරවන්න. පේරාදෙනියේ හොඳ හිත ඇති මහත්තුරු පාලම හදන්නට ගත්තේ බටපතුරු ඒත් මදිව තව ගත්තයි ලීකතුරු පාලම තියෙයි වඩුවා ගෙදර යනතුරු අයියා තේකොල්ලා ටික කොළඹ පටවා ගන්න දෙන් කරදරයක් නෑ. මේ හැම වත්තක්ම සම්බන්ධ කරලා සුදු මාතුරු ලෝගෝ පාරවල් සංකීර්ණයක් ඉදි කරලායි තියෙන්නේ. මුලින්ම කෝපි, ඊට පස්සේ මේ තේ, පොල්, රබර්, කුරුඳු, ගම්බිරිස්, වසාවාසි, චින්කෝනා
මේ හැම වත්තක්ම සම්බන්ධ කරලා ඒ වතුවල අස්වැන්න කොළඹට ගෙනියන්න ශක්තිමත් පාරවල් සංකීර්ණයක් ඉදි කළා. හැබැයි මොන තරම් ජනවාස තිබුණත් සුද්දා පාරවල් ඉදි කළේ වතු අරා පමණයි. දැන් ඔය උතුරු නැගෙනහිර ගෙනිකොන දකුණ මේ පළාත්වලට පාරවල් ඉදි වුණේ නේ. ඒ මොකද? වතු නැත්තම් පාරවල් නෑ. 1832 හෝල්බ්‍රූක් කොමිසම ඉදිරියේ අදහස් දක්වූ මේ රටේ මිනිස්සු සුදු ආණ්ඩුවේ මහා මාර්ග ප්‍රතිපත්තිය ගැන දැක්ුවේ මෙහෙම ආකල්පයක්. අපිට කොයිතැන් බතක් කරාගෙන ඉන්න නෑ. සුද්දාගේ පාරේ වැඩට යන්න කියනවා. එහෙම නොගියොතින් බදු ගෙවන්න කියනවා. ඉතින් බදු ගෙවන්න අපට කොහින්ද කාසිය? අනික අපිට ඔය පාරවල් හැදිල්ලෙන් ඇති වැඩක් නෑ ඕ. එව්වා හොඳයි. සුදු මහත්තුරුන්ගේ වතු ඇවිල්ලේ අස්වැන්න කොළඹට ගෙනිය ගන්න. අපට ඉතින් ප්‍රයෝජනයක් වෙන්නේ ගොවිතැනක් බතක් කරා ගන්න වැවක් කමුණක් හදා දුන්නොත් තමයි ඕ. හෝල්බ්‍රූක් කොමිසම් වාර්තාව ඉදිරිපත් වුණා. මේ රටේ ආර්ථික දේශපාලනය උඩු යටිකුරු වුණා. උඩු දෙවනුවත් මගේ මව්පිය. තෙවනුවත් මගේ මව්පිය. ඔබට වඩා ඔබගේ පල්වගන් යුතුය රට දෙවනුවත් රට. තෙවනුවත් ඔබ උපන් රට. දියුණු මාර්ග පද්ධතියක් සහ ප්‍රවාහන සේවයක් පවතින රටක්. රට එකම ආවතකට මහා මාර්ග මහා පින්මකට මහින්ද චින්තන ඉදිරි දැක්ම. ලංකාවේ දිගම පාලම කින්යා පාලමයි. ಮೂನ್ನೂತಿ ತೋನ್ನೂತಿ ಅರು ಮೀಟರ್ 390ක් චයින බේ ඉඳලා කින්යාවලට එන්න ඉස්සර පාලමක් තිබුණේ නැහැ. සියලුම ප්‍රවාහන කටයුතු සිද්ධ වුණේ මේ බත්තලෙන්. බත්තලයකින් මීටර් 500කට ආසන්න දුරක් ගමන් කරන එක කොයිතරම් කාලය නාස්ති කරන වැඩක් වෙන්නේ නැද්ද? අද තප්පර 5කින් චයින බේ ඉඳලා කින්යාවලට එන්න පාලමක් ඉදි වෙලා. කලින් මඩකලපු ඉඳලා පොළොන්නරු යන්න බස් කෝච්චි දෙවර්ගයටම මහවැලි ගඟ තරණය කරන්න තිබුණු එකම පාලම. ඓතිහාසික මනම්පිටිය පාලම. දැන් මනම්පිටිය පාලම ඊට වඩා පොහොසත්.
නැගිනීර නවෝදයක් ඇති වෙලා තියෙනවා. පාරවල් ටික හැදෙනවා. පාලම් ටික හැදෙනවා. පාලම් 17ක්. මහමාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ස්පාඤ්ඤ රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව ස්ථීර වානේ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද කුඩුවකට්ටු පාලම මීටර් 300ක් දිගයි. මේ පළාතේ අලුත් සංවර්ධනයක් ඇති වේවි. රටේ අලුත් සංවර්ධනයක් ඇති වෙනවා. යුද්ධයෙන් රට නිදහස් කරගෙන නැගෙනහිර විතරක් නොව උතුරෙත් දැන් සංවර්ධන කටයුතු උතුරු වසන්තය ආරම්භ කළා. මන්නාරම් තල්ලඩියේ සිට පූර්ණරීන් දක්වා දිවෙන ඒ 32 මාර්ගයේ යෝධ කොන්ක්‍රීට් ප්‍රතිසංස්කරණයකට ලක් වී ඇති අයුරු. මුරුන්කන් සිට සිලාවතුර පාරේ අලුත් වැඩියා වුණු වන්කාලී පාලම. පේරාදෙණිය බදුල්ල හරහා නැගෙනහිර තැන්නේ ශෙන්කලාඩි මාවත වර්තමානයේ ශීඝ්‍ර තාක්ෂණික දියුණුවකට ලක්වෙමින් තිබෙන අයුරු. අද තමුන්නාන්සේලාගේ ගමේ මොන ගමේද පාරක් හැදිලා නැත්තේ? මට කියන්න. වෙන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නවා. තමුන්නාන්සේලාගේ සංවිධායකතුමාට කියන්න මොන ගමේද එක පාරක්වත් කොන්ක්‍රීට් කරලා නැත්තේ කියලා. අපිට ලොකු අඩුපාඩක් තිබ්බා මේ පාර ගැන. ඇත්ත වශයෙන්ම දැන් අපිට පෙනීගෙන යනවා මේ අවුරුදු ගාණක් දේශපාලනඥයෝ රවටවයි. දැන් නම් හරියටම කරනවා කියලා මට අවංකවම හදුවෙතින්ම කියන්න පුළුවන්. දැන් මේවර හොඳාකාරව පිරිසිදුව මහා ලොකු නගරික වාගේ හොඳට වැඩ කරන මේ ගම්බද. මගනගම රාජ්‍ය අංශයෙන් කරන ව්‍යාපෘතියක් නිසා ඒක අපිට 100% විශ්වාසය තියෙනවා. අපිට බොහොම සන්තෝෂයි ඒ කියන්නේ. හදින් සන්තෝෂයි. හැම පාරක්ම මුළු ලංකාවෙම හැම ගමකම හාමුදුරුවනේ අද ගම නැගුව හරහා අලුත් සංකල්පයක් කොන්ක්‍රීට් පාරවල් හදාගෙන යනවා. මේ පොළොන්නරුව නවනගරයේ දෙකේ ඇල සමගි මාවත. මගනැගුව මාර්ග සංවර්ධනයේ අලුත්ම සොයා ගැනීම. ඉන්ටර්ලොකින් බ්ලොක් ගල් අතුරනේ.
බටහිර පළාතට ගියාම මේ දැවැන්ත අධිවේගී මාර්ග ඔබට පේනවා. දැන් කටුනායක ඉඳලා දකුණට එන අධිවේගී මාර්ගයේ වැඩත් දැන් හුවක් ඉවර වෙගෙන එනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කිලෝමීටර් 25.8ක දිගින් යුතු මංතීරු 6කින් යුතු හුවමාරු මධ්‍යස්ථාන 3කින් යුතු පැයට කිලෝමීටර් 80ක 100ක වේගයෙන් ගමන් කළ හැකි මෙම සුපිරි අධිවේගී මාර්ගය 2012 දී ජනතා අයිතියට පත්වීම සඳහා ලහි ලහියේ සූදානම් වෙන අයුරු. අනාගත සමුද්‍රයේ ආශ්චර්යමත් මංපෙත දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයයි. 1999 වසරේදී මූලික සංකල්පයක් ලෙස අධ්‍යයනගත වී විරුද්ධ කාරක බලවේග සමූහයක ප්‍රතිරෝධ ලබා 2003 වසරේදී මංතීරු 2ක අධිවේගී මාර්ගයක් ලෙස මේ මාර්ගය ආරම්භ විය. 2004 වසරේදී අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් මහා මාර්ග අමාත්‍ය ධූරයට පත්ව කොට්ටාවේ මාකුඹුර සිට මාතර ගොඩගම දක්වා කිලෝමීටර් 126.5ක් දිගැති ලංකා ඉතිහාසයේ පළමු දීර්ඝතම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී. මෙම සුපිරි අධිවේගී මාර්ගයට ස්ථාන 11කින් ප්‍රවේශ වීමේ හැකියාව සකස් වෙයි. දැනට වැඩ නිමවා ඇති කුරුඳුගහ 70ක්ම ප්‍රවේශ මාර්ගයේ වනාහි ලංකා ඉතිහාසයේ අති විශාලතම සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවේශ මධ්‍යස්ථානයයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කිලෝමීටර් 25.8යි. කොළඹ මාත්‍ර අධිවේගී මාර්ගය කිලෝමීටර් 126.5යි. කොළඹ පිටතවට රවුම් මාර්ගය කිලෝමීටර් 29ක සහ මංතීරු 4ක සුපිරි අධිවේගී මාර්ගයක්. කොළඹ නුවර අධිවේගී මාර්ගයේ පළමු පියවර කොළඹ සිට අඹේපුස්ස දක්වා 2013 දී විවෘත වීමට නියමිතයි. කොට්ටාව අන්තර් පිවිසුම් මධ්‍යස්ථානයේ මාතර කටුනායක නුවර කොළඹ පිටතවට රවුම් පාර ආදී අධිවේගී මාර්ග සංකීර්ණයේම සන්ධිස්ථානයයි. මාතර සිට කොළඹ දක්වා ගමන් කරන්නෙකුට ගත වූ පැය 5ක කාලය පැය 1මාරක කාලයක් බවට අවම කරගත් කල මාතර සිට අඹේපුස්සට පැය 2ක කාලයක් බවට අවම කරගත් කල කටුනායක සිට මාතරට පැය 2කින් ළඟා විය හැකි වූ කල කොළඹ වාහන තදබදය මග හරවා උතුරට දකුණට නැගෙනහිරට වයඹට ඉතා ඉක්මනින් ගමන් කළ හැකි වූ කල ශ්‍රී ලාංකීය ජීවිත පැවතුම් කොතරම් කාර්යක්ෂම සහ ඵලදායී ජීවිත බවට පත්වෙයිද. වර්තමාන ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයේ ආශ්චර්ය නරඹන්නට මේ පාරෙන් එන්න. සාක්ෂිකරුවනි, වර්තමාන ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය පිළිබඳ ඔබේ අදහස දැනගන්න අප කැමතියි. ලංකා ඉතිහාසයේ ඉහළම තාක්ෂණික ප්‍රමිතියකින් යුතුව මුළු රට පුරා මාර්ග සංවර්ධනය සිදු වූ සුභවාදී අවධිය වර්තමානයයි. නිවැරදි නායකත්වයක චින්තනය විසින් නිවැරදි නායකත්වය මාතෘ භූමියට ආශ්චර්ය කැඳවන්නේ මෞබිමේ ඉතිහාසය එහි අනාගතයට සුබ පතන්නේය. ආවඩා ආයු වේවා.